Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ driving simulator ශ්‍රී ලංකා. අඩෝ ශිරාවටම ශ්‍රී ලංකා කියද්දිම කවුද එන්නේ? අඩෝ මිමි මාව තියරෙම යකෝ. හදිසි කාර්යයක් බං පවුනේ. ඔය ගියාවේ. හින වැඩ කැලිතෝගයක් නම් තියෙනවා. අපි එකක් දෙකක් ඔබල බලමු. මොනවද ඔබන්නේ? අම්මට සිරි. සුපිරිය ලයිට් ඔම්බෝ ලයිට් එකෙන් පට්ට ලස්සනයි ඈ. පට්ටම ලස්සනයි. ඉතින් මම මේ ගේම් එක කලින් ප්ලේ කරලා නැහැ. ගොඩක් අය කමෙන්ට් කරලා ඉල්ලලා තිබ්බා මේ ගේම් එක ගේන්න කියලා. ඉතින් ඔන්න ගෙනාවා. ඉතින් ඒ ඉල්ලපු අයගෙන් මට අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන්? මට නම් සතුටුයි බං. පට්ට ගේම් එක. කැමරා හැම වෙනස් කරලා බලමු පට්ට ලස්සනයි ගේම් එක නම්. ෆෝන් ටිකකුත් තියෙනවා. ෆෝන් නම් පහක්ද කොහෙද තියෙනවා බං? ඔව්නේ පහයි. බලමු ඒක try කරලා. ඊවත් සුපිරි ඈ. පට්ට ෆෝන් ටික. ඒකටත් ආසයි තිනා. ඒක නම් සුපිරියම තමයි. මං ඉතාලියේ තනි වුණා. මරු ඇක්. ඒකත් වෙන පට්ට සුපිරිය. 4.5 stars එකම 1 million download තියෙන මේ සුපිරිම ගේම් එක. ඔයාලට පුළුවන් මම පහල description එකේ දාලා තියෙන link එකෙන් download කරගන්න. මේකේ අපිට බස් එකෙන් බහින්නත් පුළුවන් නේද? කොහොම බලන්න බස් එක නවත්තලා පොඩ්ඩක් මේ යතුරෙන්නේ බහින්නේ. හරි මේ තියෙන යතුර එබුවා මිනිස්සයා එබුවා. කොහොමද? පාට ලස්සනයි ගේම් එක නම් සුපිරි. ඉතින් බං මේ ගේම් එක මට නම් අලුත් ගේම් එකක්. ඉතින් මේ ගේම් එක කලින් ගහපුවා ඉන්නවනම් ගේම් එක ගැන දන්නේ නැහැ. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉතින් ගේම් එක ගහපු නැති අයට ගේම් එක ගැන දන්නේ නැති අයට මම පහල description එකේ දාලා තියෙන link එකෙන් ගේම් එක අරන් play කරලා බලන්න පුළුවන්. ඉතින් මම ගේම් එක ගැන දන්න ගේම් එක ගහලා තියෙන අය ගේම් එක මොන වගේද ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. මට දැනගන්න මට තාසක් තියෙනවා ඉස්සරහට. ටිකක් දිගට මේ ගේම් එක ගහන්න. අපි බලමු ඒවා ඉස්සරහට. ඒවා ඉදිරියේදී බං. මේ හෝන් දෙකට නම් මම පට්ටම ආසයි ඈ. ඒක නම් හදවතටම වැදුන කොල්ලෝ. හරි. ඒ කතාව ඔක්කොම පැත්තකට දාන්නකෝ. ඔයා තාමත් වීඩියෝ එකට ලයික් කරලා නැද්ද? මොකද්ද බං ඉතින් නිකන් තියෙන බටන් එකනේ. කුහකන වීඩියෝ කොබලා දාන්න. ඒ වගේම ඉතින් තාමත් subscribe කරගෙන ඉතියත් ඉන්නවනම් subscribe බටන් එකත් ඔබලා දාන්න. ඊට එහා පැත්තේ තියෙනවා bell එකක් වගේ එකක්. ඒකට ඔයා කැමති එකකින් තමලා ගහන්න. හරි බං ඉතින් එළම. අපි ඉතින් මේ බස් එකේ වටේ යමු. ඕ යේ අපි වටේ යන්න හදන්නේ. අරමුණක් නැතුව තමයි මේ යන්නේ. අපි බලමු පස්සේ අරමුණක් ඇතුව යන්න. දැන්ට අරමුණක් නැතුව යන්කෝ. මේ ලංකාවේ කොඩිය වෙලදෙන හැටිම පට්ට සුක්කාමෙත් ලංකාවේ කොඩිය ගහලා තියෙනවා. ඒකට පොඩි ගැම්මක් එනවා නේ. ලංකාවේ ගැම්මක් තමයි ඉතින් මේ හෝන් ටික නම් ජීවිතේට එපා වෙන්නේ නැහැ බං. මට ඒකම අහා ඉන්නේ දෙන. මං අද වෙනකන් ගහපු මොබයිල් ගේම් වලින් හොඳම ගේම් එකක් ඈ. ගත්ත ගමන් ගේම් එකට ආසයි තුන. ගත්ත ගමන් හිත ඇදිලා ගියා. පට්ට ලස්සන ගේම් එකක්. සුපිරිම ගේම් එකක්. ලංකාවේ හදපු ගේම් වගේක් මම බලලායි තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ඒවත් ප්ලේ කරන්න. කොහොම හරි දැන් ඉතින් මේක ප්ලේ කරමුකෝ. අන්න එනවා බස් එකක් නෙන්නේ. මෙතනින් හරවගම අපි ගැම්මෙන් අඩෝ ගැම්මෙන් හැරෙවට පාර වහලා නේද අරින්. අඩෝ ශිරාවටම පාර වහලු බං ඉතින්. කේන්දරෙන් පෙට්ටියකින්ද පාර වහලා තියෙන්නේ. අඩෝ රිවර්ස් එකට ගන්න බැරිද? ඇතුළේ හිමත් පට්ට ලස්සනයි ඈ. පිටිපස්සෙත් ලංකාවේ කොඩිය තියෙනවනේ ගැම්මක් තමයි. ඉමීට දවස් ගමු. අනීද මොකෙක් හරි. පරිස්සමින් ගන්න ඕන ගන්න එක. මෙන්න මෙහෙම බ්‍රේක් පාරක් එමක් ගහලා පේන්නේ මොකෙක්වත් නැහැ නේද? බලු බල්ලෙක් නැහනේ. හිමීට දාගමු. කොහොම මේක පිටිපස්සට එන්නේ නැහනේ. මෙන්න මේ පැත්තට. අඩඩෝ කැලේම ගියා හරි ගැම්මෙන් මේක පාරට දාගමු. අඩෝ පට්ට ලස්සනයි බස් එකත් බං. අඩෝ සිරාවට මහනුවර කියලානේ බෝඩ් එකේ ගහලා තිබ්බේ. මම දැක්ක හැටිද? මට පෙනිච්ච හැටිද? අර උඩින් මොකද්ද තියෙන්නේ කියන්කෝ මැප් එකනේ. හොර අපි ඔය තියෙන නියමෙට පේන්නේ. අපි යන් දැන් පාගල යමුකෝ හැඩේ. කොහොන්නයක් එම ගහගෙන තමයි යන්න ඕනේ ගෑම්මෙන්. ගෑම්මෙන් යන්නේ බං නිකන් නෙමෙයි ගෑම්මෙන් යන්නේ. නිකන් යන්නේ නැහැ බං මං කීයටවත්. මං කවදාවත් කීයටවත් නිකන් යන්නේ. කීයටවත් නෑ මං යන්නේ කෙලින්ම වෙලා ගෑම්මෙන්. රිවිව් එකට බලහන්කෝ. ලංකාවේ ගේම් එකක් ගහන්න මං හින ආසාවෙන් හිටියේ. ඒත් නීරෝ ගහන්න අපිට PC නෑ. එහෙමයි කියලා අපි සැලුන් නෑ මල්ලි. සැලුන් නෑ කීයටවත් සැලෙන්නෙත් නෑ. අපි ගහනවා.
ශ්‍රී ලංකන් බස් ඩ්‍රයිවිං මොකද්ද මේකේ නම? ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා නේ. අන්න ඒක. කොහමද ඒක? සැප නෑනේ මහත්තයෝ සංසාරේ. ඒක මෙතනට ගැලපෙන්නේ නෑනේ. ඒ සැප නෑ සංසාරේ කියන එක ගැලපෙන්නේ නෑ මෙතනට. වැරදිලා කිව්වේ. සෝරි. මෙහෙම අද්දී මට මතක් වෙන්නේ අර ඉස්කෝලේ ඉස්සර ගිය ඉස්කෝලේ ට්‍රිප් එක. අධ්‍යාපන චාරිකාව කියන්නේ අන්න ඒක ගිය හැටි. කොහමද මේ කොරෝනා කෙහෙමලක් ආපු හින්දා අපිට ඉස්කෝලෙන් යන තිබ්බ අන්තිම චාරිකාවත් මගේ වුණා කියහන්කෝ. කොච්චර කනගාටුද? කොච්චර දුකද? ඔය කිව්වට එච්චර ලොකු කනගාටුවක් නෑ. කනගාටුවක් නැත්තේවත් නෑ ඉතින්. එන්න කනගාටුයි. කනගාටුයි කියලා මැරෙන්න. අන්න හරියෙන් බස් එකක් එනවා කියනවා මම වැරදි පාරේනේ දැවිලා තියෙන්නේ. අඩ ශිරාවටම මං යන්න ඕනේ අනිත් පැත්තෙන්නේ. දැන් මොකද කරන්නේ? මේක ළඟටම ඇවිල්ලා බ්‍රේක් ගහුවා නේද? යකෝ පොඩ්ඩක් මට හරව ගන්නවත් ඉඩ තියපන්. කාගේද බං උඹ? අඩොඩම පිටිපස්සට ගන්න මුයිසලට ගන්නවනේ. යකෝ මට හරව ගන්න පොඩ්ඩක් ඉඩ දීපන්. කාගේද බං උඹ? කාගේ දරුවේද බං මේ බස් එක එලවන්නේ? මං කිව්වේ ඉස්සරහින් එන බස් එක ඈ. මේ බස් එක එලවන්නේ මන්නේ. හරි ගැම්මෙන් හරවමු. ඇතියන් තමන් ඔයගෙන් පිටිපස්සට ගත්ත හින්දා හොඳා. නැත්තම් මේක මට හරව ගන්න අවස්ථාවක් දුන්නෙම නෑ. සිවිල් එක්කත් ඇවිල්ලා කොයි පිටිපස්සෙන්? අන්න තව බස් එකක් එනවා. අර මට පටන් ගද්දිම කෙලගෙන ගිය බස් කාර්යය කොහෙද මේ යන්නේ? අඩෝ තව බස් එකක්. ඒකත් කහ පාටයි නේ. අඩෝ සිරාවට ওই දෙන්නකින් එකෙක් තමයි මට අර පටන් ගද්දිම කෙලගෙන ගියේ. කෙලගෙන ගියේ එනගෙන යන්න කියනවනේ. අන්න ඒකයි. හෝන් පාරක් එහෙම ගහගෙන යද්දිනේ පොඩි ගැම්මක් තියෙන්නේ. මේකේ තියෙන හෝන් ටිකට නම් මම පට්ට මාසයි නේ. පට්ට මාසයි ගැම්මක් තමයි. මේ හෝන් ටික මට ඇති වෙන්නේ නැහැ කියහන්කෝ. ඔය හෝන් වලට කොපිරයිට් වදින් නැතුව ඇදිනේ. අඩෝ ශිරාවට මේ වගේ කැත වැඩ නම් වෙන්න එපා. දැන් මං කීප පාරක්ම හෝන් එක ගැහුවානේ. වදින නම් දැන්ටමත් වැඩිලා. ඒ කියන්නේ වෙන්නුන හරි වෙලා ඉවරයි දැන්ටමත්. ඒ හින්දා කූල් එකේ යන්න තමයි තියෙන්නේ. කොහමද මං කූල් එකේ යන්නේ? ඇයි බං? මේ බස් එක ඉස්සරහා මේ ෆෑන් දෙකක් හයි කරලා තියෙන්නේ. ෆෑන් දෙකක් තියෙන්නේ කූල් එකේ යන්නනේ. කුලම් ටිකක් වැඩි වැඩි එහෙම. අන්න ඒකයි. අඩුව මේකේ සයිඩ් කන්නඩියකුත් තියෙනවනේ. ඒ කන්නඩිය දැක්කේ මං දැන් කියහන්කෝ. ෆෑන් දෙක දැක්කේ දැන්. කවන්නේ ඔක්කොම දැක්කේ දැන් කියලා හිතාගමුකෝ. මේ ලංකාවේ කොඩිය දෙලදෙන හැටි එහෙම පට්ට ඈ. සුපිරිම. හරි බං ඉතින් එළම. ඉතින් බං ඉස්සරහට අපි මොන වගේ ගේම්ද ප්ලේ කරන්නේ? ඉතින් ඔයාලට ඕන කරන ගේම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. හැබැයි ඉතින් හැමෝම ඉල්ලන ගේම්ස් නම් දෙන්න බෑ. ගොඩක් අය මේ දවස්වල කියන දේක් තමයි කමෙන්ට් කරලා කියන දේක් තමයි ඔයා ඉල්ලන ගේම් එක කියන්නේ. ඉස්සර නම් ඉල්ලපු ගමන් ගේම් එකක් දුන්නා. ඒකට දැන් නම් ඔයා ඉල්ලන ගේම් දෙන්නේ නැහැ කියලා. අඩෝ ඒ මොකක්ද ඒ උනේ? අඩෝ මැප් එක ඉවරද? ඔව් මැප් එක ඉවරයි. අපි ආපස්සට හැරෙව්වනේ. අඩෝ සිරාවටම අපි මොකද්ද කීකේ හිටි? දැන් ගොඩක් අය මේ දවස්වල කියන දේක් තමයි ඉස්සර නම් දුන්නා දැන් දෙන්නේ නැහැ කියන එක. ගේම් එහෙම ඉල්ලලා. ඉතින් මං ඉස්සර නම් ඉල්ලුවේ එකනයි දෙන්නයි ඉල්ලන කාලේ මං ඉල්ලපු ගමන්ම දැන් කවුරු හරි කෙනෙක් ඉල්ලනවා කියලා හිතන්නකෝ අයිස්ක්‍රීම් ගේම් එක මං ඊළඟ වීඩියෝ එකකින් එක දෙනවා. ඒ එකනයි දෙන්නයි ඉල්ලපු හින්දා. දැන් ඉතින් කී දෙනෙක් නම් කියලා ඉල්ලනවද බං? එතකොට ඉතින් අර ඔක්කොම ඉල්ලන ඒවා දෙන්න බෑ. එකනට එක ගානේ දෙන්න බෑනේ. ඒ හින්දා මම සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් ඉල්ලන ගේම් තමයි දෙන්නේ. දැන් මේ ගේම් එක එක්කෙනෙක් නෙමෙයි ඉල්ලලා තියෙන්නේ දෙන්නෙක් නෙමෙයි කීප දෙනෙක්ම ඉල්ලලා තිබ්බා මේ ගේම් එක ගේන්න කියලා. ඒකයි මේක ගෙනාවේ. අන්න ඒ වගේ ගොඩ දෙනෙක් කියන ගේම් තමයි ගේන්නේ. ඒ හින්දා ඔයාගේ ආසාව තියෙන හැම ගේම් එක ගේම් එකක් නෙමෙයි. ඔයාට ආසාව තියෙන ගේම් ඔක්කොම ටික පහලින් කමෙන්ට් කරගෙන යන්න. එතකොට එකක් හරි කියනවනේ. අන්න ඒක. කොහමද හෝන් එක? හෝන්තුව මං ඉතාලියේ තනි වුණා. මං හිතුවට වඩා මේ ගේම් එක ගොඩක්ම සුපිරිබ. පට්ටම ලස්සනයි ගේම් එක. බස් එකත් පට්ට ලස්සනයි. මොකද මේ බස් එකේ උඩ තියෙන රේස් දෙත්තක් වගේ එකක් සාමාන්‍ය බස් වල කොහොම එකක් නෑ නේද? අඩ ශිරාවටම වටේ පිටේ පාර බල බල සීනි නරප යන්න තමයි තියෙන්නේ. ගැම්මක් තමයි බං ඉතින්. අර මැප් එකනේ උඩ පෙන්නන්නේ. මේ ඇතුළේ මැප් එක පෙන්නනවද? ඔව් ඇතුළේ ටීවී එකේ මැප් එක පෙන්නනවා. මේ ගේම් එකේ රුවන්වැලි සෑය, දලදා මාලිගාව, ඒ වගේ සීගිරිය, ඒ වගේ ඒවා තියෙනවලු නේද බං ඉතින්? මං දැකලා නැහැ තියෙනවා කියලා අහලා තියෙනවා. මට කවුරු හරි කිව්වා. අපි බලමු ඒවත් තියෙනවද කියලා. අද හම්බෙයිද කියලා මොන හරි. මොන හරි හම්බුනොත් බලමු. නැත්නම් අපි වෙන දවසක බලමු. මම මේක ඉස්සරහට වීඩියෝ දෙක තුනක් දාන්න අදහසක් තියෙනවා. ෂුවර් නෑ. බලමු මෙන්න මෙතන පොඩි පාක් එකක් දාලා මොකක්ද එකක් තියෙනවා. බලමුකෝ බහැලා මොකද්ද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලා ගැම්මෙන් මේක පාක් කරන් ඉන්න බෑ. හරි. මේ තියෙන හොඳට මේ පාක් කරා. බහැපම් බලන්න ඉතින් ගිහිල්ලා. මොකද්ද තියෙන්නේ? අඩෝ අලු විහාරේ අඩෝ ශිරාවටම
අලු විහාරයේ තියෙනවා කියහන්කෝ. අඩෝ ගැම්මක් කන එක නම් පට්ට ලස්සනට හදලා තියෙනවා. පට්ටම ලස්සනයි. මේ DJ එකක් ඇහෙනව නේද බං? අපි ඒක ඕප් කරලා ඉමු බස් එකට නගින්න එපා. මම බස් එකේ DJ දාලා ඇත්තේ. කෝ ඒක ඕප් කරන්නේ කොහොමද? හරි. ඒක ඕප් කරගත්තා දැන් බෑ බලමු. මේ කොහෙටද මේ බැස්සේ? අඩෝ ශිරාවටම. මම බස් එක සිහිර වෙලා අලු විහාරේ. කෝ අපේ බස් එක. මේක කන්ට්‍රෝල් නෑ බං මට. බස් එකේ දොරන් දෙක ඇරලා දැම්ම නම් පට්ට ලස්සනට තියෙන්නේ. අපි ගිහිල්ලා දොරන් දෙකත් ඇරලා දාමු බං. බස් එකට නැග්ගා. හරි දොරන් දෙකත් ඇරියා බලමු. අඩ මේ අස්සක හිර වෙනවනේ බං ඉතින්. කොහොමද පට්ට ලස්සනයි ගැම්මක් තමයි. හැබැයි ඉතින් මේ ලයිට් ටිකත් අපරාධනේ බං. ලයිට් ටිකත් ඕප් කරමු. අපරාධනේ බං කරන්ට් එක. කරන්ට් එක නෙමෙයි පෙට්‍රල් නේ බං. මොකක් හරි. ඔය වටිනේ බඩුනේ බං ඉතින්. කෝ බං වටින් යමන් කො මේ හිර වෙනවනේ මේක. මට මේ කන්ට්‍රෝල් නෑ බං මේක පොඩ්ඩක්. ඔව්වම තමයි බං ඉතින්. ගේම් එක ගත්තා විතරනේ. මම වැඩි ප්ලේ කරලා නෑ. ඔව්වම තමයි ඉතින් දැන් නැද්ද පොඩ. ඩාමින ඩූමින මේ පේනවනේ. ඔහේ කන්ට්‍රෝල් නෑ බං මට මේක හරියට. අපි අලු විහාරයට ගිහින් බලමුනේ. ඇතුළේ මොන වගේද සුපිරියක්ද කියලා බලමු. යන්න පුළුවන් නේ මේ වහලා නැතුව ඇතිනේ. ගිහින්ම තමයි බලන්න වෙන්නේ. ලොකු පඩි පෙළක් තියෙනවා යන්න පුළුවන්ද? නගින්න පුළුවන්. අඩෝ සුපිරිනේ බං. අඩෝ ශිරාවටම පාට ලස්සනයි ඈ. මම මුලින් කිව්වා වගේ මේක නම් සුපිරිම ගේම් එකක්. අඩෝ පොඩ්ඩක් කන්ට්‍රෝල් නැති එකනේ ප්‍රශ්නේ. අඩෝ ශිරාවටම පාටම ලස්සනයි ඈ. මම ලස්සනයි කියන වැඩිද මන්ද? කොහොමද බලමු වටපිට ටිකක්. මේ මොකද්ද? මම අලු විහාරේ ගිහින් තියෙනවා බං එකපාරක්. මට හැබැයි මතක නැහැ. පොඩි කාලේද කොහෙද? පොඩිම කාලෙත් නෙමෙයි ඉතින්. ඕ ලෙවල් කාලේ වගේද? නෑ ඒ කාලෙත් නෙමෙයිද මන්ද ඊටත් වඩා පොඩි. දෙවෙනි පාරට අලු විහාරේ යන්නේ දැන් බං. මට මතක් වුණා කවදාද අලු විහාරේ ගියේ කියලා. දවස මතක නෑ. අපි දහම් පාසලෙන් ගියේ ට්‍රිප් එකක් බං. අලු විහාරේ ගියේ. කොහමද දෙවෙනි පාර අලු විහාරේ ආවේ අද බං? පේනවනේ මං අලු විහාරයට ඇවිල්ලා තියෙන්නේ කියලා. අයි සාක්ෂි ඕනේ නෑ නෙවෙයි. දැන් අපි යන් හපව බස් එකට. මේකට අලු විහාරය කියන්නේ ඇයි? අලු විහාරයට මං අහන්නේ අලු විහාරයට අලු විහාරය කියන්නේ ඇයි? ඇයි ඒ නම කියන්නේ? ඇයි ඒ නම ලැබිලා තියෙන්නේ? ඕක මට දැනෙන ප්‍රශ්නයක් බං. දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කොටාගෙන යන්න ඕකත්. ගැම්මක් තමයි. අඩෝ මෙතන නම් පට්ට ලස්සනට හදලා තියෙනවා. බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් බං එතකොට දලදා මාලිගාව සීගිරිය ඒවත් පට්ට ලස්සනට හදලා ඇති. ඉතින් අපි වෙලාවක ගිහින් බලමු. යකෝ යමන්කෝ මෙතන මේ කණුවක පැටළුණානේ. අපි වෙලාවක බලමු සීගිරිය එහෙම ඒ වගේ මේ වගේ ගිහින් බලන්න. ට්‍රයි එකක් දෙන්නම්ම. හැබැයි ෂුවර් නෑ ඉතින් මොකද හෙට ජීවත් වෙනවද කියන එක ෂුවර් නැතිකොට ඕක ෂුවර් කරන්න පුළුවන්ද බං? අඩ ශිරාවටම තමයි යකෝ. ගොඩක් වෙලාවට බොහෝ දුරට මම මේ ගේම් එකේ තව වීඩියෝ ගෙනෙයි. මට දලදා මාලිගාවට රුවන්වැලි සෑයට සීගිරියට එහෙම පොඩ්ඩක් ගිහින් බලන්න පොඩි ආසාවක් තියෙනවා. පොඩි කිව්වට පොඩි නෑ ලොකු ආසාවක් තියෙනවා. එහෙනම් වීඩියෝ ගෙනෙයි. මේ තියෙන්නේ අපේ ලස්සන බස් එක. ඒ අර පාරේ යන වාහන වලට අපිට නගින්න පුළුවන්ද? පොඩ්ඩක් try එකක් දීලා බලමු. මේ පාරේ යන වාහන වලට අපිට නගින්න පුළුවන්ද? ඒ බස් එකට නම් බෑ. අර ත්‍රිවිලයක් ඉන්නේ බලමු මේකට නගින්න පුළුවන්ද කියලා. බෑනි බං. ඒවට නගින්න බෑ. අවුලක් නෑ බං මේ අපිට තියෙන ලස්සන බස් එකක්. ආයෙ වෙන වාහන මොකටද? මේ පොඩි ත්‍රිවිල් කට්ට වගේද? අපේ ලස්සන බස් එක. කොච්චර වටිනවද? හරි බං ඉතින් එහෙනම් අපි ලයිට් එක DJ එක එහෙම ඔන් කරලා අරගෙන ගැම්මෙන් අපි ආය යන්න පටන් ගමු. දැන් අපි කොහෙද යන්නේ? යන්න තැන නෑ. අපි ඉබාගාතේ සැරිසරමු. අයාලේ යමු අපි. අඩ බස් එකක් එනවා හැප්පෙයිද? කොහොමද ගැම්මෙන් ගත්තා? මේ ලංකාවේ කොඩිය දෙලදෙන එකට නම් මම පට්ට මාසයි පට්ට වේගෙන් යන්න ඕනේ. ඉතින් අපි දැන් ටිකක් වේගෙන් යමු. ගැම්මෙන් යමු අපි පාගලා යමු. ගැම්මක් තමයි ඉතින් ඒ කවදා හරි උඹලා රැස්වීමක කතාවක් කරලා තියෙනවද? මට ඒ කාලේ එන ආසාවක් තිබ්බ කතාවක් කරන්න මෙන්න මේ විදිහට. මුලින්ම රැස්වීමට යනවා ඊට පස්සේ රැස්ව සිටින ආරාධිත මොකද රැස්ව සිටින අමුත්තාන්ගෙන් අවසරයි මම මෙතනට පැමිණි කතාවක් කිරීමටයි කියලා. අඩෝ මම වැරදි පාරේ ගිහින් තින්නේ. හැප්පුණානේ. මං අනිත් පැත්තේ තීරුවේ යන්න ඕනේ. මම වැරදි පාරෙන් ඇවිල්ලා තියෙන්නේ. බලපන් ඉතින් ඒකෙත් ඇති. දැන් ගනි කොරිවස්. ඔව්වම තමයි මල්ලි. දන්නේ නැති ඉතින් ඔය පොඩ ඩාමිනෝ ඩූමෙනවා. ඕවට සැලෙන්නේ අපි. කීයටවත් සැලෙන්නේ නැහැ බං. කීයටවත් නේ. දැන් ඉතින් ගනේ කොරිවස්. මේක මේ හප්පා මගේ පස්සෙන් එන්නේ.
පොඩ රිවර්ස් ගන්න දීපන් පොඩ වැරදුනා ඉතින් බං ගණන් ගන්න එපා. කවුරු අදින්ද මං වරදින්නේ නැත්තේ. වැරදි වෙන එක මිනිස් ගතියක් සමාව දෙන එක දේව ගතියක් එකෝ. අඩෝ මේක එන දානව නේ මාව. අඩෝ ඌ බලන් කොගේ ලොකු සීන් එක. දෙන්න හිතන බස් එකෙන් බහැලා කන පැලෙන්න. අඩෝ මෝඩේ යකෙක් බං ඒක. මගෙන් කණ්ඩ ගියේ ඔය. තා චුට්ටක් එහෙම එහෙම නම් මගෙන් කනවා ගමකට ඇති වෙන්න කාලය යන්නේ. එහෙනම් ලස්සනයි මේ බස් එක මෙහෙම තියෙද්දි. දැන් බස් එකේ ලස්සන වැඩක් නැහැ. දැන් අරු මගෙන් කණ්ඩ ගියේ මට දැන් තරහ අමතක වෙන්නේ නැහැ බං දැන්. හිතෙන්. ඔක මගෙන් කණ්ඩමනේ ගියේ. මෝඩේ යකෙක් බං ඕක. අය අමු ගවයා. බයින්න තියෙන ඔක්කොම දැසි වචන දාලා බයින්න ඕනේ බං. මී හරකෙක් ඕක. කැරපොත්තේ. හිකන ලෙබ්බන්. නයෙක් ඕක මුගටි. දැන් හරි. හිතට සහනයක් දෙන්න. තා පොඩ්ඩක් සහනය දැන් අඩු කරගන්න අපි 9 ඉඳන් 10 ඉඳන් එකට ගනිමු. 10 9 8 7 6 5 3 2 1 බිංදුව. කූල්. හරි බං. දැන් කේන්තියක් ගිහින්නේ. කේන්තියක් ගිහින් හැලු. දැන් කේන්තිය නිවුණා. හරිම කූල්. අපි යන් හරි පාරේ. අන්න එහෙම බං. හිතට කේන්තියක් ආවම 10 ඉඳන් එකට ගයින්න. හරි. ඒක හරිම සරල ක්‍රමයක්. මේ බෝඩ් බලහන්කෝ කඩවල ගහලා තියෙන. ඒවා සිංහලෙන් නේ ගහලා තියෙන්නේ. පට්ටාසයි ඒ ගේම් එකට නම්. ඒ ගේම් එකටලු මේ ගේම් එකට නම් පට්ටාසයි මේ බලහන් අකුරු බෝඩ් වල එහෙම සිංහල අකුරු නේ බෑක්ලු, ෆාමසි තමනක් තියෙන්නේ. සිටි මෝටර්ස්. මෙන්න පෝඩ් නම්බර් එකකුත් තියෙනවා. වහාන අලුත් වැඩියාව. අඩුවම මරු මේ ගේම් එක නම්. ගේම් එක මරු කියලා දැන් මං කී පාරක් කිව්වද මං? මට නම් මතක නැහැ. අයිස්ක්‍රීම් රෙඩි පිලි පාට ලස්සනයි ඈ. මොකද්ද මේ? සිටි හෝටලේ. අඩු සිතාවටම ඕනෑකින් කෑමක් කාලා ඉන්න පුළුවන්. රෙදි පිලි. දැන් යන් අපි නැගලා පට ගාලා. හරි බං ඉතින් අපි ආයෙත් යමු පහගල යමු. අම්මට මේ මොකද්ද? මේ අර අපි පටන් ගත්ත ස්ටේෂන් එක නේ බස් ස්ටේෂන් එක නේද? අඩු අපෝ පටන් ගත්තෙන් තමයි ඇවිල්ලාද? දැන් මොකද කරන්නේ? අපි මේ පැත්තට තියන්. අපි උඩ පැත්තටනේ ගියේ. මේ ඒ උඩ මේ පහළ. උඩද පහළද මේ? කොහම හරි අපි මේ පැත්තට ගිහින් බලමු. මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා අපිට බලන්න යන්න බැරි වුණානේ. අඩු. තා පොඩ්ඩෙන් හැප්පෙන. අපි පොඩි වේගකින් යමු. ජෙට් එකක් වගේ යන්න ඕනේ දැන්. පට්ට වේගකින් යන්න තියෙන දැන් ගැම්මක් තමයි අඩු. වේගකින් යන ගමන් බස් එක ලිෆ්ට් වෙයිද? කැම් එක පොඩ්ඩක් කවුද කියන්නේ? අඩු ඒ තියෙන ගැම්මට අපි කෙලින්ම ජෙට් කරලා යන්නේ. අඩු ශිරාවට මේ ගේම් එක නම් පට්ට සුපිරිය. ඉතින් බා මේ ගේම් එක ගහලා තියෙන ගේම් එක ගැන දන්න අය ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉතින් ගේම් එක ගැන දන්නේ නැති ගේම් එකට අලුත් අය මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එකෙන් ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න සුපිරිම ගේම් එකක්. හරි බං ඉතින් අදට වැඩි ඇති නේද බං? දැන් ගොඩක් දුර ආවනේ. ගොඩක් දේවල් කරානේ. ඒ හින්දා අදට වැඩි ඇති. ඉතින් මං subscribe කරපු නැති අය subscribe කරන්න, like කරපු නැති අය like කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.